වෙල්කම් කියලා පිළිගන්නවා යාළුවෝ සියලු දෙනාම මගේ YouTube channel එකට. අද නම් මම වැඩි කතා කරන්නේ නැහැ. අද මම ඔයාලට පෙන්නන්න යන්නේ ෆිසිකල් ටෙස්ට් එකට අපේ යාළුවෝ මුණ දෙන්නේ කොහොමද කියන එක ගැනයි. දුවන එක ගැන සහ වෙලිකොට්ටය කරේ තියාගෙන මීටර් 100ක් ගියේ කොහොමද කියන එක පොඩි වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්න යන්නේ. ඔයාලා මේක බලලා ඔයාලට පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙම වැඩගත් වුණා නම් මතක ඇතුව අපිව subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ අත්දැකීමුත් අපිට කියාගෙන යන්න. මොකද අපි මේ YouTube channel එක බලන යාළුවන්ට ඔයාලා කියන අත්දැකීමුත් ගන්න පුළුවන් දෙයක් තියෙනවා අරගෙන ඒ කට්ටිය සාර්ථකව physical test එකට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Sudah mama mati kalau dua panggung. Nana kalau ini nana. Kalau ini bahaya dia kali itu taruh di mana nama tu? Ada satu macam nadi ya. Bina dia tak pernah apa itu. විනාඩිය තත්පර 20න් ආවෝ. විනාඩිය තත්පර 20ක්. අන්තිම එකට යන්නේ විනාඩිය 50යි. Nanti tetap berapa naik? 53. Nanti tetap berapa naik? Dan nanti dek di kurne. Ya dek ganti bukan awulan ya? Ganti belum. Oh hebat ya. Kamu dua nih di hatar bahan mau. Paham dua nih di sini. Ek ada. biar gue. Gue kayak istilah ini rumput mana? Ini betul? විනාඩි මචං විනාඩි 3න් වගේ ඉවර කරලා දෙක. විනාඩි 2:55යි. විනාඩි 3යි තප්පර විනාඩි 3යි තප්පර 6න් ඉවර දෙක ගියේ. පළවෙනි එක ගියේ. උවර මහත ඩයල් එකක් තියෙනවා කිය. පහම. Nah, itu nih tapper hati li. Mau degan gitu ya? Degan apa? Dewan ini kita punya. Degan itu berapa ini? Aruna lain mana? Ada kain mana nih? Ikan kain mana nih? Iya no. Iya kan. Piso
විනාඩි 4 තප්පර 11යි අන්තිම එක. කීයද බං? විනාඩි 4 තප්පර 5යි. මේ මම බෝල් එක කරලා ලාස්ට් එක නේද? අයියෝ පොරක් කරන්න නැතුන් යන්නේ. හරි නම් අරගෙන යන්නේ. ඒ බං මෙයා මුන්ගේ අන්තිමට එන මචන් නේ. ඔව්. ටයිම් තියෙනවා. මේක කරබලන්නේ නැහැ එහෙනම් මේ සෙට් එක වෙයි තායි දිවුවොත් එන්න පුළුවන් මේ දිවුවොත් නම් එන්න පුළුවන් මේක ඉවර කරන්න ගැටේ මේ සෙට් එක ඉවර කරනවානේ විනාඩි ගණන් එන්න පුළුවන් වෙනවා නම් මේ මේගොල්ලන්ට රන්නේ අන්න අරේ මෙතන නම් එන්නේ මේ අන්තිමට මෙච්චර කරගන්න යනවා කියලා තාත්තා වමම මෙතනින් එන්නේ කියලා ඉන්නෙන්නත් ඒක මුන්දෙන්න පුළුවන් ටයිම් තියෙනවා විනාඩියක් නැතත් 40යි මරේ ඉතින් යාළුවනේ ඔයාලට මේ ගැන මොකද කියන්න තියෙන්නේ? ඔයාලගේ අදහස් සහ අත්දැකීම් අපිට කියාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ඔයාලම ඔයාලගෙන් අපිව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. අපි ඉස්සරහටත් ඊශ්‍රායල් ගැන සියලුම විස්තර මේ channel එක ඔස්සේ ඔයාලට ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් අපිව subscribe කරලා තියාගත්තා නම් එහෙනම් යාළුවනේ සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම අපි ගිහින් එන්න. නැවත හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.